ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාර්යාච පරියේසනාති තී. හොඳයි. මේ විහාරස්ථානයේ ගරු විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ ප්‍රදේශවාසී මහා සංඝරත්නයෙන් අවසරයි මාගේ සමකාලීන කල්යාණ මිත්‍ර විශ්වවිද්‍යාලයේ අපේ මිල්ලත් හැවේ දේවරතන පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි මෙහෙණින් වහන්සේ. ඒ වගේම අපේ සත්පුරුෂ කතෝලික පියතුමනි ඇතුළු මේ ස්ථානයේ ඉන්න අපේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා, අපේ යුද හමුදාවේ නිලධාරී මහත්තුරු, ප්‍රමුඛ සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු හැටියට අපි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපෙන් කෙරෙන්න ඕන කරන මහා විශිෂ්ට කටයුත්තක්, පින්කම. අපේ දේවරතන හාමුදුරුවන්ගේ මැදිහත් වීම මත, උන්වහන්සේගේ ඉල්ලීම මත මම මේ ධර්ම දේශනාමය පින්කමට වැඩම කරන්නට සූදානම් වුණේ. මේ පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕන මේ පින්නතුනි අපිට අපේ ජීවිතේ ලැබුණු සහ වටිනා කියන වාග්ය සුවිශේෂී අවස්ථාව. නමුත් මේ සියලු දෙනාම එක අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. ඔය එක අරමුණක් තියාගන්න ඕනේ. මේ පින්නතුන්ට කවද්ද ඔය කවදාවත් ඉපදිලා ඉන්නකොට හිතිලා තියෙනවද මොකටද අපි මිනිස්සු වෙලා ඉපදුනේ කියලා? එහෙම සම්මජ්ජාතියකටවත් හිතලා නැතුව. නමුත් මේ සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ පින්නතුනි මොකටද අපි මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. ඊට පස්සේ මේ සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ දැත්තට මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ඔය ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. අය පින්නතුනි කැට තියලා කියන්නේ හොඳ. සැකයක්වත් තියාගන්න එපා. මිනිස්සු වෙලා නම් උපදින එකක් නැහැ. එච්චරටම අවිනිශ්චිතයි. පින්නතුනි මේ මිනිස්සු වෙලා උපදින්නේ සංසාරේ කල්ප ගානක් දුක් විඳලා. ඒ කියන්නේ අවුරුදු කෝටි ගානක් දුක් විඳලා තමයි පින්නතුනි මිනිස්සෙක් වෙලා උපදින්නේ. අර බුදුරු ගන්නනේ දුර්ලභංච මනුස්සත්ත, මනුෂ්‍යාත්ම භාවය පින්නතුනි හරි දුර්ලභයි. මිනිසත් භව දුර්ලභයි. එහෙම දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපු අපි මැරෙන්න කලින් මේකෙන් වැඩක් ගන්න ඕන පින්නතුනි. මැරෙන්න කලින් මේකෙන් මනුෂ්‍ය ආත්ම භාවයට සාධාරණයක් කරන්න ඕන. ඔය මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි කිසි කෙනෙකුට මේ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම තේරෙන්නේ නැති හින්දා අවබෝධ වෙන්නේ
නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඇත්තන්ට බොහොම පහසුවෙන්ම පැහැදිලි වෙන විදිහට කියනවනම් ලොකුවට මොකුත් ඕනේ නැහැ. අඩුම තරමේ මේ ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය අපි වැඩිපුරම නාස්ති කරන්නේ අපිටද අනුන්ටද කියන එකවත් අද ඉඳන් කල්පනා කරන්න. ඔය ආධ්‍යාත්මයේ පැත්තෙන් බලන්න පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? ඔහොම නිකන් කල්පනා කරන්න බෑ. දෙක. කොහොමද ඊට වැඩින්නේ? මොන දෙකද කුණුහරුප පල්ලැති පගෝදි ගණන් මේ කට්ටිය. ජීවිතේ කවදා හරි මේ පින්නතුන් මේ තරුණ මහත්තුරු දරු අපේ මේ නිලධාරී කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. කාටද කියලා තියෙන්නේ? අනුන්ට. තෝ කියලා හරි ඔය ජීවිතේ කිව්වනම් කිව්වේ පින්නතුනි කාටද? අපිට තෝ කියලා බැන ගන්නවා. අපි බනින්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අනුන්ට. අපිට. මොකටද පින්නතුනේ එක එකාට කුණුහරුපෙන් බැලලා පව් පුරව ගන්න? මිනිස්සු වෛර කරන්නේ කාටද? කවදාවත් අපිට වෛර කරගෙන තියෙනවා? පින්නතුනේ මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? දැන් ඔය ඇත්තෝ කල්පනා කරන්න ඕනේ මම කාටද මේවා කරන්නේ? පින්නතුනේ මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. ඒ අකුසලයේ කාටද? ඒක අපි භුක්ති විඳින්න බෑ. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? මේ ඔයත් පොල් ගහලා තියනවද නැහැ? පොල් මං කියන්නේ මාළු පිනුවෙන් ධර්ම නෙමෙයි. අර ගහනව නේද එහෙන ගහපන් ඇඹරියන් කුණුයන් පැලියන් කියලා. කවදා හරි දෙස් දෙවල් තිබ්බනම් තිබ්බේ කාටද? අංගර ඩ්‍රෝන් එක වටන කවුද ඒක බලන්න. දෙස් දෙවල් තිබ්බනම් තිබ්බේ පින්නතුනේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අපිට. ඔය සමහරු කියනවා නේද පින්නතුනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියනවනේ. මේ නිල්වලාවට පැත්තේ එහෙම කියන්නේ නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල ඔහොම කියනවා. මිනිස්සු කියනවා නේද තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියලා. පින්නතුනේ කවදාවත් ඔව කියන්න එපා. කවදාවත් කිසි කෙනෙකුගේ අයහපතක් ප්‍රාර්ථනා කරන්න එපා. අර මේ පැත්තේ අස්සසුම හම්බෙනවා. අර සමෘද්ධිය කියලා දුන්නේ ඉස්සර. හම්බෙනවන්නේ. මරනවා කවදා හරි බලන්නකො. ඇයි? කවුරු හරි මේ ගමක ඉතින් මේ පැතිවල රට යන්නේ තානාපති සේවයටයි ගෘහ සේවයට. මේ පැත්තේ ඉන්නවද අර 119 ගහන මිනිස්සු නැහැ. සමහරව ඉන්නවා රැකියාවක් විදිහට මොකද්ද කරන්නේ? මිනිහාගේ වැඩේ මේකේ මොකෙක් හරි වැලි කොට දානවද ගස් කපනවද ඕක බලන එක. ඔයාලට මතක් වෙනේද අපේ ගමේ හවලා වයි කියලා?
කොල්ල දෙන්නෙකුට එක්ක හවලා කතා කරන්න බෑ මොකද කරන්නේ? මිනිහා වන්න නයින් ගන්නවා. අනිල් වලා කොට පැත්තේ එහෙම නැතුව ඇති මං කියන්නේ අර බොහෝ පැතිවල ක්‍රමේ. මිනිස්සු පුදුම විදිහට ජීවිතය කරන්නේ මේ අනුන්ගේ මොක්කට හරි ගිනි ගෙඩි දෙන එක කරන්නේ. ඔය කැත ගතිය නවත්ත ගන්න ඉස්සෙල්ලා. ජීවිත කාලයක් පුරාවටම කරන්නේ අනුන් ගැන හොයන එක. ඕක නවත්තන්න. ඔය කවදා හරි ඔය පින්නතුන්ට සැකයක් ඇති වුණා නම් ඇති උනේ. මේවා ඉතින් හෙට ඉඳන් නවත්තන්න ඕන හොඳේ. කවදා හරි සැකයක් ඇති වුණා නම් ඇති උනේ අපි ගැනද අනුන් ගැනද? කවදාවත් පුතේ අපිට අපි ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. අපි සැක කරන්නේ අනුන්ව. පසුතැවෙන්නේ කනගාටු වෙන්නේ කලකිරෙන්න දුක් විඳින්නේ කවුද? මොකටද අහක යන කුණු ගොඩවල් ළඟ ඉදාගන්න? එකටම පුරුදු වෙන්න ඔය අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. කවදා හරි ඔය ඇත්තන්ට කේන්ති ගියා නම් කවදා හරි ඔගොන්නම් දැන් මේක බලන්න පුළුවන්. කේන්ති ගියා නම් කේන්තිගේ කවුරු හින්දාද? දැන් ඔය බනහනකොට කාගේ හරි ෆෝන් එකකට සද්දෙට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්ති යන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාටද වටපිටාවේ මිනිස්සුන්ටද? බලන්නේ නැද්ද අර කෝල් එක එන සද්ද? චච්චොක් ගාලා පැත්ත බලන්නේ නැද්ද? බලනවා. ඉතින් බිනදේ ෆෝන් වලට කෝල් වෙන්නේ නැත්නම් වෙන මොනවද දෙන්නේ? ඒක තමයි කැත ගතිය. හොඳට බලන්නකො ඔය මේක ඕනනම් දැන් බලන්න පුළුවන්. අද කියන්න එපා. එහෙමනොත් එහෙම අහු වෙනවනේ. අනිද්දා දිහාට මං කියන්නේ මේ මිනිස්සුන්ට අය නිවනක් නැහැ නේ අනුන්ගේ දේවල් හොයන එක තරම්. ඔය ජීවිත කාලෙම කරන්නේ අනුන්ට කඹරන එක. අනිද්දා දිහාට කාට හරි කියන්න ආවලා ගැන පුද්ගලික කාරණයක් කියන්න තියෙනවා තමුසෙට පස්සේ කියන්නම්කෝ කියලා. ඔච්චරයි කියන්නේ. අයර කඩින්න යන්නේ නැහැ. අරක අහගන්නකම් ඉන්න බෑ. පෙන්නදුනේ මිනිස්සු පුදුම විදිහට අනුන්ගේ දේවල් හොයනවා. ආධ්‍යාත්මය අතින් නම් අපිට කියලා කරගන්න දෙයක් නැහැ. භෞතිකය බලන්නකො. මට කියන්න ඇත්තටම මිනිස්සු ඔය සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට වගහලා ඉඹිඹා ඉන්නවද? කාට සුවඳ යන්නද ගහන්නේ? අනුන්ට නෙමෙයි. හෙටනින්ද මගුල් ගයක් කොටහලු ගයක් නොතිබෙන්න මේ අම්මලා තාත්තලා කොණ්ඩරවුල් කළු කරනවා. ඔය මිනිස්සු ඇත්තටම රත්තරම් පළඳින්නේ කාට පේන්නද? ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදු මාල බ්‍රේස්ලට් පල්ලු කරාමු සේරම දාගෙන ඉන්නවද? භෞතික ලෝකයේ තුලත් පින්නතුනි අපි අපිට කියලා කරගන්න දෙයක් නැහැ. අර ගෙවල් වල තියෙනව නේද අර වීදුරු බඩු මුණාගෙත් තියෙන ඔය කැබිනට් පැන්ට්‍රි කබඩ් එහෙමනේ කියන්නේ නේ. ඔයගේ තියෙනව නේද ඔය තැටි පිගම් බෝල් බොකු පිගම් අනම්මනම් තියෙනව. සම්මජාතියකට ඔයගේ බත් කාලා තියෙනව දාසාවට. මං කියන්නේ අරුවට බත් දාලා හෙල්මට් එක තියන්නේ කෑම මේසේ උඩි. කවදාවත් ගෙදර කට්ටිය ඔය එලාගෙන කාලා තියෙනවද? ඔය අහුවන ඇතිලි අප්පල්ලේ මඩක් වෙමුගේ හරි කන මිසක් අම්බෙලෙප්පි ගානේ හරි. එහෙම කන්නේ. මොනවාද භෞතික ලෝකේ අපිට කියලා කරගන්නේ? ටයිල් කැටයක් අල්ලන්න ගත්තොත් ඉස්සරලම කොහාටද අල්ලන්නේ? බුදිය ගන්න කාමරේටද ස්තෝප්පුවටද?
එක්ක සාලෙට නැත්තම් ස්තෝප්පට. ඇයි අර බුදිය ගන්න කාමරේට අල්ලන්නේ නැත්තේ? අපි හරි රුචි පින්නතුනි අපේ දේවල් අනුන්ට පෙන්වන්න. පුරුදු වෙන්න. අපේ සැප අපේ සතුට තීරණය කරන්න ඕන පින්නතුනි අපි මත. අපේ දේවල් අනුන් දැකලා අපි සතුටු වෙන එක අදම නවත්තන්න. කවදාවත් සැනසීමක් ඇති වෙන්නේ. ඔය ගෙදරකට අලුතෙන්ම සෝපා සැටියක් ගෙනාවුවම මොකද කරන්නේ? වහලා දාන්නේ නැද්ද? වහලා දානව නෙමෙයි පින්නතුනි ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරනවා. ඇයි? පොඩි උන් නගිනවලු. ඒක අර කොළඹ වල පිල් ගැටි උඩ ඉඳගෙන බත් කනවා. අපි හම්බ කරන දේවල් වලින් අපිට කියලා මොනවද කරගන්නේ? එකටම පුරුදු වෙන්න. අද ගිහින් බලන්නකො මදුරු දැලේ හිල් 4ක් විතර තියෙනවනේ සරන් කෑලි තියලා අල්ලලා. මෙට්ටේ වලවල් 5කට වැඩි. ඒ වුණාට අපිට ඉස්සරහ ජනෙල් වලට හොඳ කර්ටන් දාන්න ඕන. වෙනදට මේ අපේ සල්ලි වලින් අපි කාලා බීලා ඉන්න ඉස්සරලා. අපේ සැනසීම අපේ තෘප්තිය නඩත්තු කරන්න ඕන කවුරු මතද? අපි එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනකම් කවදාවත් ජීවිතේ සැනසීමක් ඇති වෙන්නේ. ඔය තව පොඩි කාරණයක් කියන්න. කවදාවත් මේ පින්නතුන්ට ඔය ඇත්තු කරපු වැරද්දකට අර සවුන්ඩ් කරන මහත්තයාට කියන්න මේ කෝටියක් අඩු කරන්න කියලා. ඔය ඇත්තු කරපු වැරද්දකට කවදාවත් කේන්ති ගිහින් තියෙනවද? ජීවිතේ පින්නතුනි කේන්ති යන්නෙම අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? ඔහොම නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්නකො. අපි හරියට කුලප්පු වෙනවා අනුන් කරන වැරදි වලට. ජීවිතේ පුරුදු වෙන්න සංයමයේ කියන එක ඇති කරගන්න. අපේ වැරදි නිවැරදි කරගන්න. ජීවිතේ පුරුදු වෙන්න හික්මීම කියන එක හදාගන්න. ඔය අනුන් හදන්න යන්න එපා. බොහෝ අවස්ථාවල තියෙන්නේ මේ පැත්තේ බොනවද නැහැ. සහතිකම දන්නේ නැති හින්දා නැතුව ඇති. මෙහෙ හොඳයි. නෑ බොහෝ පැත්තවල බොනවනේ පින්නද? ඔය එක එකව තියෙනවනේ. මේ පැත්තවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? මේ හොඳයි. බොන්නෙත් නැහැ, ගංජා ගහන්නෙත් නැහැ, මොකවත් නැහැ. ඔය ගෙවල් දොරවල් වල ඉන්නකොට ජීවත් වෙනකොට මම අපේ තරුණ මහත්තුරුන්ටත් එක්ක කියන්නේ විශේෂයෙන් අපේ තාත්තලාට යම් තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. අය මට මේ පැත්තේ බණවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ හොඳ. කාගෙන්ද මම මේ අහන්නේ? තාත්තලාගේ. මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන මානේ ඉන්න කාගෙන්ද? අයත් කියනවා තාත්තලාගේ. ඕන් තාත්තලාගේ පෞරුෂය බලන්න යන්නේ. මේ වෙනකොට කී ගමනක් විතර බිරිඳට වේසි කියලා බැනලා තියෙනවා. අර මෙහෙ බොන්න නැති හින්දා නැතුව ඇති බොන පැතිවල ටිකක් ඕක වැඩි. ඔහොම නිකන් ගණන් කරන්න ඕන ඉන්න ගම. මේ වෙනකොට කී පාරක් විතර ඔය මං ඉතින් බෙන්නතුන ඉස්කෝලවල වගේ නම් ඉතින් තාත්තලාට මහිතල් බොන්න වැඩේ කරනවා. මං ළමයින්ගෙන් අහනවා වැඩිපුරම පුතේ කුණු හර පැහුවේ කාගෙන්ද? දෙමව්පියන්ගෙන් කුණු හර පහව ළමයි අත උස්සන්න කියනකොට මුළු ශාලාවම උස්සනවා. දෙමව්පියෝ පිටිපස්සේ එතකොට. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කී ගමනක් විතර බිරිඳට කුණු හරපෙන් බැනලා තියෙනවා. කාගෙන්ද මම මේ අහන්නේ? ඕ හපංකම් ඈ තාත්තලාගේ.
එතකොට කෙලලා ඇවිල්ලා කෙල්ල කියන්නේ බීලා අපූර්වට හාමුදුරුවනේ දරුවෝ ඉස්සරහම තමන්ගේ බිරිඳට කුණුහරුපෙන් බයිනවන්නේ කවුරු ඉස්සරහද බයින් මොන බැනුම්ද තඩි ගහන නැති ඕසෙට මේ තාත්තා කෙනෙක් වුණාම මේකත් කල්පනා කරන්න ඕන එක්කම හොඳේ මං කී ගමනක් විතර මගේ දරුවන්ට මං බීලා කියලා මං පෙන්නලා දෙනවා ඔය සේරම සංදර්ශන අපූර්වට කෙලලා පාර යනවා පොලිසිය ටෝක් කරනවා නොබීපු ගානට ගෙදරට ආපුවම තමයි සංදර්ශන සේරම පෙන්නන්නේ හයිබ්‍රිඩ් පිරිමිකම මතක තියාගන්න තාත්තා කෙනෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න බුදුවරු තක්සේරු කරේ අම්මගේ තාත්තගේ වටිනාකම ඔය අම්මලාගෙනුත් පොඩි ප්‍රශ්නයක් අහන්න මේ වෙනකොට කී ගමනක් විතර ඔය තාත්තගේ තියෙන අඩුපාඩු සේරම දරුවන්ට පන්ති මට්ටමින් කියලා දීලා තියෙනවද තාත්තගේ තියෙන බලුකම් සේරම අම්මලා කාටද කියන්නේ මම කියන විදිහටම කියන්නේ ඕක ආදන මේ එදත් එහෙමයි කියලා සේරම කියනවා අර බඳපු මුල් කාලේ ඉඳන් සේරම දරුවන්ට කියලා අප්පිරිය කරවලා තියෙන්නේ අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මේ විදිහට උත්තරාධිකාරියක් ලැබපු දෙපළක් තමයි කවුද අම්මයි තාත්තයි ලේසි පහසු නෑ දෙමව්පියෝ වෙනවා කියන එක එකටම මතක තියාගන්න ඕක කෙලසන්න එපා සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ අපේ අර සමහර ඉස්කෝලවල ඔය ළමයි 35 40 ඉන්නකොට සමහර ගුරුවරු කියනවා අර ඉගෙන ගන්න අමාරුකම් තියෙන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා විශේෂ අධ්‍යාපනයට දාන්න අර නේ වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලා කියනවා ටිකක් ඔය අසනීප තත්ත්වයන් තියෙනවනම් එක ඉස්කෝලේක පන්ති බාර ගුරුතුමිය එන්න කියනවා එක දරුවෙක්ගේ අම්මා කෙනෙකුට ගෙනල්ලා කියනවා දරුවා ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලා. කොල්ලා කැමති වෙන්නේ ඇයි? කොල්ලා කියනවා මට පිස්සු නෑ කියලා. අර ගුරුවරියගේ තියෙන කරුණාවන්තකම කොච්චරද කියනවනම් ගුරුවරිය දරුවට බෙහෙත් ගේනවා. ගෙනල්ලා බෑග්ගෙන් දාලා ඉවර වෙලා අර පුතාට කියනවා පුතේ ගුරු කාමරේ අහවල් තැන මගේ බෑග්ගේ බෙහෙත් කාඩ් එක තියෙනවා පෙත්තක් බීලා එන්න. එනකොට එතනම මගේ තේ බෝතලේ තියෙනවා මට තේ එකක් දාගෙන එන්න. දවස් 15ක් විතර ගියා හරි ගියා කියන්නකො. එන්න කිව්වා ගුරුවරිය පන්ති බාර අම්මට. කිව්වා ඕම් බෙහෙත් දුන්නා දැන් හොඳයි. අම්මට මේක හිතා ගන්න බෑ. අම්මා හව කොල්ලගෙන් පුතේ උඹ බෙහෙත් බිව්වද? කොල්ලා කියනවා ගුරුතුමිය බෙහෙත් ගෙනාවා අහවල් තැන තියනවා බොණ්ඩ කිව්වා. ඒ බීලා එනකොට තේ එකක් ගේන්න කිව්වා. මං හැමදාම අර බෙහෙත් පෙත්ත ගුරුවරියගේ තේ එකට දැම්මා. කොල්ලා මොකද කරලා තියෙන්නේ? බෙහෙත් එක ගුරුවරියට පොවලා තියෙන. හරි ගියා කියන්නකො. කාටද ලෙඩේ තිබ්බේ? ගුරුවරියට. හරි ගියා සනීප වුණා. ඇත්තටම හරි ගියා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ. ගැටලුව තියෙන්නේ අපේ. ඒ වුණාට අපි හදන්න ඔට්ටු වෙන්නේ. ඔය අර මේ පැත්තේ වල කොල්ලෝ ගංජා ගහන්නේ නැහැ කියපු හින්දා ගැටලුවක් නැහැ. මං ඒ හින්දා ඒක කියන්නේ. ඔය සමහර පටවුන්ගේ සාක්කු දැන් බැලුවත් දුංගල පළුවක් හරි තියෙනවා. හකු පුරවගෙන නැත්තේ අර දුංගල කුඩු වලින්. ඔය
සමහර තාත්තලා කියනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 15යි 16යි දැන් ටිකක් කියන දේ අහනවා හොරයිලු. මම අහනවා ඒ තාත්තලාගෙන් අර මේ පැතිවලත් ඉන්නවද අර තනි රෝදෙන් බයිසිකලේ උස්ස යන පැටව නෑ. මේ හොඳයි මෙහෙම මොකවත් නෑ. ඔය ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් මට තේරෙන්නේ මෙහෙ තරම් ඕවා වෙන කොහෙවත් නෑ කියලා. මේ පොඩි කොල්ලෝනේ අර බයිසිකල් ටැංකිය වගේ හෙල්මට් නේ කුකුලට තොප්පිය දැම්මා වගේ. දාගෙන පව් කියලා හිතනවා මට. මේ කෝටු කෑලි වගේ ගැහුවොත් එහෙම දෙකට කැඩනවා. පව්. පුදුම විදිහට මේ දරුවෝ විනාශ වෙලා තියෙන්නේ. මං අහනවා ඒක තාත්තා කෙනෙක්ගෙන් ජීවිතේ පුතේ තාත්තේ මේ දරුවෝ මුරණ්ඩු වෙන්න අපේ දෙමව්පියෝ මොකද කරන්නේ? දරුවෝ මුරණ්ඩු වෙන්න දෙමව්පියෝ කරන්නේ ඒ තාත්තා නම් කිව්වේ මේ ටිකක් තදට ඉන්නවලු. විසඳුම. ඔය කියනවනේ පවුලේ කවුරු හරි තදට ඉන්න ඕන කියලා. ඒක මං ගොංකම් හොඳේ. ඒක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරකා මරන්න හිතිලලු තියෙන්නේ. කවුද අරකා කියන්නේ? තාත්තා. මං ඇහුවේ ඇයි? හාමුදුරුවනේ හැමදාම කෙරලා ඇවිල්ලා අම්මට තටි ගහනවලු. හැමදාම ගෙදර කුණුහරුප කියනවලු. අම්මලාගෙන් තාත්තලාගෙන් මම මේ පොදුවේ කලවම යන්නේ. කවද්ද අන්තිමට මගේ තමන්ගේ දරුවෝ අර මගේ දුවේ මගේ පුතේ කියලා වැළඳගත්ත දවසක් තියෙනවද? ඔය නිකම් බොයිලර් විදිහට දරුවෝ හදන්න එපා. සමහර අම්මලා තාත්තලා හිතන් ඉන්නනේ අර උයලා තම්බලා බත් බැඳලා දීලා පන්ති ගාස්තු දීලා අරපුවම සේරම හරි කියලා. එහෙම බෑ. සත්තු වගේ දරුවෝ හැදියේද? අහලා බලනකොට ටිකක් හදවතට තට්ටු කරලා බලන්න කවද්දන්තිමේට තමන්ගේ දරුවෙකුට බත් කටක් කැව්වේ කවද්ද කියලා. මට ওই කටුනායක පැත්තේ කොල්ලෙක් හැප්පිලා මැරුණ බයිසිකලේ ලයිට් කනෝග. මලගෙදර ගියාට පස්සේ මේ තාත්තා කොල්ලගේ පපුව බදාගෙන අඬනවා. අවුරුදු 19. මට කියනවා හාමුදුරුවනේ ලොකු ආසාවක් තිබ්බලු කොල්ලා ලොකු වුණාට පස්සේ කොල්ලා ටිකක් තුරුල් කරගෙන ඉන්න. තාත්තලා කැමති නැද්ද? තමන්ගේ ලෙයින් මසින් ජාතක වෙච්ච දරුවෙක් පුතෙක් කියලා කියන්නේ ගෙදරකට පවුලකට පුදුම ශක්තියක්. කියනවා කොල්ලා මැරණකම් කොල්ලා තුරුල් කරගන්න බැරි වුණාලු. කවද්ද මේ තාත්තලා අන්තිමේට තමන්ගේ දරුවෙක් වැළඳගත්තේ? ගෙවල් වල මහ පුදුම වේදනාකාරී ජීවිතයන් ගෙවන්නේ. එක රැක් තියනවද පහුවදා උදයක් ගැන හිතන්න දුව නිදාගත්ත. හැල්මෙ දුවනවා දුක් විඳිනවා උයනවා තම්බනවා රෙදි හොදනවා පිහිනවා අතු ගන්නවා. අනෙකත් එක්ක සතුටු සාමීචිය ඔය මොකවත් නැහැ. එනිසා මතක තියාගන්න මම මේ බණට කලින් කියන්න හිටියේ මට අමතක වුණා. කලන්ත හැදෙනවා තමයි ඉන්නකොට. ඔය ටිකක් ඈත් හුලන් ටිකක් වදින්න ඉන්න. කවදාවත් කිව්වට ඈත් වෙන්නේ නැහැ හමුදුරනේ. ඔයත් මම මේ ඉතින් හැමදාම මේක කියනවා. ඔය රෙකෝඩින් වලත් අහලා ඇති. හැමදාම වයසක කට්ටිය වැටෙනවා පොඩි ළමයි වැටෙනවා යතුරු කැරලි නැති වෙනවා. එහෙනම් ටිකක් පුතේ ඔය හුලන් ටිකක් වදින්න ඉන්න. ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට
කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල අපේ දෙමව්පියොන්ටත් අපේ දරුවන්ටත් මම මේ අහන්නේ මේ දරුවන්ගෙන් අපේ තරුණ මහත්තුරුන්ගෙන් දුවලගෙන් පුතාලගෙන් ඔය අනුරාධපුරේ අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි කොල්ලා කොහෙන් හරි හාමුදුරුවන්ගේ බණක් අහලා එකපාරම කොල්ලා තාත්තගේ රෙදි අරගෙන හොදනවලු දවසක් අපේ මේ තරුණ මහත්තුරු කවදාවත් හොදලා තියෙනවද ආසාවට කවදාවත් ඔය ගෙදර ඉන්න අම්මට තාත්තට මගේ අම්මේ මගේ තාත්තේ කියලා තියෙනවද අම්මලා තාත්තලා එක පාරක්වත් ජාතක කරපු වදපු හදපු දරුවන්ගෙන් අහලා තියෙනවද අම්මේ මං හරි ආදරෙයි තාත්තේ මං හරි ආදරෙයි කියලා ඒ වුණාට මරුණාම කරන කෝලම් දැකලා තියෙනවා සමහර මලගෙවල් වල පින්නතුනි මං දැකලා තියෙනවා ෆෑන් දෙකයි මොකද එදාටි දානවටද බල්බල් කැටිය පිටින් ඔතලා තියෙන අර දැකලා තියෙනවද පවුඩර් ගගා ඔළුව පීර ඉන්න අපේ හාමුදුරුවන්ට මේ අත්දැකීම හොඳට තියෙනවා මලගෙදර උච්චතම අවස්ථාව මිනිහ උස්සන වෙලාවනේ බෙරියන් දෙනවනේ මර ඔට්ටු වෙනවනේ ඔය හොඳට පුළුවන් නම් මේ පැත්ත එකක් දෙකක් කරන්නකෝ බෙරියන් දෙනකොටම මිනිහ උස්සන්න නැතුව එළියට යන්න ඕනේ අය වඳිනවනේ පින්නතුනි අරගෙන යන්න කියලා ඔය කියනවනේ අරගෙන යන්න එපා එහෙම්ම සාලේ මැද්දෙන් තියලා එළියට යන්න ඕනේ වඳිනව අරගෙන ගිහිල්ලා වල්ලන්න කියලා නිකන් මං කියනවට එකක් දෙකක් කරන්නකෝ මේ ජීවත් වෙලා ඉන්නකොට සමහර දරුවෝ ඉන්නවා එනකොටම නෙස්කැෆේ මැෂින් එක ඕඩර් කරන් එන්නේ ඇයි අපි ඉතින් ඕන තරම් ඔය විශ්වවිද්‍යාලේ ඉන්නකොට ගිහිල්ලා බල්ලා තියෙන ඇයි කියලා අහනකොට කියනවා නෑ මේ ඔෆිස් එකේ කට්ටිය එනවලු ලැජ්ජයි බැලු තේ දෙන්න අර මැරිච්ච අම්මයි තාත්තයි නෙස්කැෆේ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ ඔය නේ අනේ මන් දැකලා තියෙනවා මලගෙවල් වල කෝලම් ඕන තරම් ඔය ටිකක් ඈත පැත්තක ඉන්න දරුවෙක් කෙනකොට දරුවගේ යාළුවෝ එන්න කලින් සේරම මොඩිෆයි කරනවා අර සවුකොළ වලින් කපු මල් සේරම අයින් කරලා නගරේ තියෙන මල් ශාලාවෙන් අමු මල් ගෙනල්ලා තියෙනවා ඇයි ලැජ්ජයි බෑලු තියෙන කෝලම් මතක තියාගන්න ඔය මේ පැතිවල මරණාධාර සමිති තියෙනවද නැහැ මම හිතන්නේ මේ සේරම බැඳිලා ඇත්තේ වට මොකටද බැඳිලා ඉන්නේ මේ සමිතියෙන් කීයක් විතර දෙනවද මරුණාම ඇත්තටම දන්නේ නැති ඉඳන් 50 පයින්නවද නැහැ 50000 රෙඩියෙන් දෙන ලස්සයක්වත් දෙනවද මං හිතන්නේ ඕක හෙට ඉල්ල ගන්න මරුණාම දෙන්න එපා කියන්නේ ඉවරයි එහෙම දෙනවා සමිතිය වලින් ඉල්ල ගන්න හෙට ගිහිල්ලා යන්නේ නැහැ සේරම හෙට මරණාධාර සමිතිය ඔය හත පහකටවත් වැඩක් නැහැ අපිට අවුරුද්දකට කණ්ඩ හාල් කිලෝ 5ක්වත් දෙනවද නැහැ දෙනවද මෙහෙ නැහැ මොනවද දෙන්නේ හාලුවේ පොළොවේ පෙට්ටිය උච්චරේ ඔය ජීවත් වෙලා ඉන්නකොට මොකක් හරි හම්බෙන එකට බැඳෙන්න පුළුවන් මිනි ගෙවල් වල කුණු වෙන්නේ නැහැ වහඬුවෙන් හරි වල්ලනවා බය වෙන්න එපා අපූර්වට කියනවා මරණාධාර සමිතියට බැඳිලා ඉන්නේ ඇයි කියලා අහපුවාම මේ මරුණාම ලේසියිලු කාටද පින්නතුනි මේ ජීවිතේ හැමදාම කරන්නේ අනුන්ට කඹරලා මැරලා යන එක මරුණාමත් අපි අනුන්ට ආයෝජනය කරපු උදවිය ඔය පුළුවන් නම් ඔය මරණාධාර සමිතියෙන් මේ පැතිවල ඉන්නවද අර ගතු කේලම් කියන මිනිස්සු නැහැ මේ හොඳයි බොන්නෙත් නැහැ ගංජා ගහන්නෙත් නැහැ කේලම් කියන්නෙත් නැහැ මොකවත් නැහැ
සමහර ගම්වල ඉන්නවා පින්නතුනි මේ රැකියාවක් විදිහට ගම්මාන ගිනි තියෙන මිනිස්සු ඉන්නවා. මතක් වෙන්නේ නැති අපේ ගමේ හවලාවයි කියලා. පුදුම විදිහට කේලම් කියන උදවිය ඉන්නවා. ඔය සේරම එක්කහුව කරගෙන පුළුවන් නම් මරණාධාර සමිතියේ යෝජනාවක් කරන්න. කවුරු හරි ඔය සමිතියේ සමාජිකයෙක් අසනීප වුණාම බැරි වෙයිද පින්නතුනි වරු භාග්‍යවත් ළඟ ඉන්න දාගන්න. සමිතියට යෝජනාවක් විදිහට කරන්න බෑ කිව්වොත් එහෙම හෙට අස් වෙන්න. මොකරි වැඩක් තියෙන්න එපයෝ වගේ. නිකම්ම කඹරන එක. අහලා බලන්නකො වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් ජීවිත කාලෙටම ලස්සයක් අතින්වත් අල්ලලා නැහැ. උන්දලා දන්නේ මරුණාම හම්බෙනවා කියලා. ඒ හින්දා පුළුවන් තරම් වුණා. ජීවත් වෙලා ඉන්නකොට සුබ සාධනයක් තියෙන. එතකොට තමයි පින්නතුනි මේ ගම්මාන හැදෙන්නේ. එතකොට තමයි මේ ගම්මානවල සමෘද්ධියක් තියෙන්නේ. අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින් අඳුරන පිරිසක් සමාජයක් බිහි වෙන්නේ. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට ගෙවල් වල අද ඉඳන්වත් පුතේ අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් කන්න. මහ දෙයක් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් ටික කන්න පුරුදු වෙන්න මැරෙන්න කලින්. නිමෙන්න කලින් ජීවිතේ තියෙන්න ඕනේ. අර අපේ ගෙවල් වල එක මොහොතක්වත් තියෙනවද අපි කට්ටිය එක්කහුව වෙන වෙලාව? මම මේ තාත්තලාට අම්මලාට දරුවන්ට කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල ඔය කිසිම හේතුවක් මත කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද මං කියන කාරණේ? අදිෂ්ඨාන කරගන්න පුරුදු වෙන්න. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මොකද වෙනදනි මෙහෙම තිබ්බට බණ පටන් අරන් විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ. ලොකු වෙලාවක් නැහැ. මට වෛද්‍යවරු කියලා තියෙන්නේ විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා. මම දැන් මොන්රාගල බණ කියලා හෙට උදේ 8 වෙනකොට ගලේ වෙලා යන්න ඕනේ. හෙට බණ 4ක් තියෙනවා අද 3ක් තිබ්බා. මම අර යෝජනා කරේ පින්නතුන්ට ගෙවල් වල අදිෂ්ඨාන කරගන්න පුතේ. අද ඉඳන් ගෙදර කිසි කෙනෙකුට ඔය තෝ කියලාවත් කතා කරන්න එපා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ගෙවල් වල කිසි කෙනෙකුට සමහර අම්මලා තාත්තලා දරුවන්ට කියනව නේද තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. තොපිට සැප වැඩිලු, තොපිට කෙරුවා වැඩිලු. කවදාවත් දරුවන්ට තාතෝ කියලා කතා කරන්න එපා. මහ කැත පුරුදුව හොඳේ වහදා ගන්න. කිසිම හේතුවක් මත ගෙදරක පරුස වචනයක් කුණුහරුපයක් කියන්න එපා. පුරුදු වෙන්න. ගාරවෝච නිවාතෝච ජීවිතේ පුරුදු වෙන්න අනේකට හොඳට ගරු කරන්න. ජීවිතේ පුරුදු වෙන්න නිහතමානීකම හදාගන්න. ඔය මාසෙකට සැරයක් දෙසරයක්වත් නේ අර පන්සල් එන්න ඇවිල්ලා මොකද කරන්න ඕන? දරුවොත් එක්ක ඇවිල්ලා මේ බෝමලුවම දෙන්න, චෛත්‍යමලුවම දෙන්න. විහාරගේ සුද්ධ පවිත්‍ර කරන්නට. ඒ කටයුතු ශාසනය වෙනුවෙන් කරනේවද හාමුදුරුවෝ වෙනුවෙන් කරනේවද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරනේවා. අපේ තාත්තලාට මම පොඩි කටයුතු ටිකක් කියන්නම්. මේවා ඉතින් පුළුවන් නම් හෙට උදේ ඉඳන් පටන් ගන්න. අපේ තරුණ මහත්තුරුත් මේවා පටන් ගන්න ඕනේ.
පුතේ අද ඉඳන්වත් නවත්තන්න එක එක පස්සේ යන එක. ගංවල කොල්ලොන්ගේ තියෙන කැත පුරුද්දක් හාමුදුරුවනේ මොකෙක් හරි පස්සේ යනවා හැමදාම. ඔය එක එකාගේ අත කොල්ල වෙන්න එපා, බයිසිකල් පිටිපස්සේ යන්න එපා. ඔය සිගරට් කෑලි බිබි, ගංජා කෑලි බිබි මොකටද? කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියාගන්න. සිගරට් එකක් එහෙම බොනකොට මතක් වෙන්න ඕන හොඳේ බිත්තර ගෙඩි 3ක් කියලා. නේ සිගරට් එකක් බොනවා කියන්නේ බිත්තර ගෙඩි 3ක් කෑවහගෙන කාපියව හොඳට ඒ කියන්නේ ඇඟටවත් තියෙනවා. අවුරුදු 24යි 25යි 26යි දාන්න බ්‍රේස්ලට් එකක් චේන් පොටක් නැහැ. දැන් කියේ සල්ලි නැහැ කියලා. පාන්දර 2-3 වෙනකම් ෆෝන් එක ඔබපා ඉඳලා උදේ 10ට විතර නැගිටලා රෙද්දක් පෙරෙද්දක් හොද ගන්න, බුදිය ගන්න කොට්ටෝරයක් හොද ගන්න, බෙඩ් සීට් එකක් හොදන්නේ. ඉන්න බුදියන කාමරයක් අතු ගන්න. මම මොස් බේන්දු ජීවිතයන් කොල්ලෝ ගෙවන්නේ. අය මොන බ්‍රේස්ලට් එහෙම බුදියලා. ඔය හන්දාවට මොකෙක් හරි එක කොහෙර ගිහලා රෑ 12කට තමයි ගෙදර එන්නේ. මේ පැත්තේ තරුණ එහෙම නැතිව ඉතින් මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. කොල්ලෙක් වුණාම අභිමානයක් තියෙන්න ඕනේ. ගෙදරක බර දරන්න, වගකීමක් දරන්න හයිය ශක්තිය තියෙන්න ඕනේ. එනිසා මම අපේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. මෙහෙම දේශනා කරන්න හේතුව තමා පුතේ මොකක් හරි වුණාම අපිට කවුරුවත් නැහැ. ඔය අපේ පොලිසිය මහත්තුරුන්ගෙන් අහලා බලන්නකෝ. ඔය හැමදාම ඇදගෙන ඇවිල්ලා කූඩුවට දැම්මට පස්සේ අපදෙන් දෙන්නේ අම්මා තාත්තා බිරිඳද නැත්තම් යාළුවෝද? එක්ක අම්මා, එක්ක තාත්තා, එක්ක බිරිඳ. මොකෙක්වත් නෑ. මොකක් හරි වුණාට පස්සේ මේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්න අපිට වරදිලා නැති වෙලා නන්නත්තර වෙලා යනකම්. පුතේ කිසි කෙනෙකුගේ මාතෘකාවක් වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. දඩබ්බර තරුණ භද්‍ර යවුවනේ ඔක නිස්කාරණේ නාස්ති කරගන්නත් එපා. ඔය පෞරුෂයේ අභිමානයේ කොච්චරක්ද වෙන්න ඕනේ. ඔය තරුණකමින් හොඳට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න එක කුණු හරපයක්වත් කියන්න නැතුව ඉන්න. ඒවා තමයි හැදිච්ච එක. අපේ තරුණ මහත්තුරු හෙට උදේ නැගිටින්න. මම මේ කියනවා කරන්න ඕන හොඳ. මහ දෙයක් නෑ. අර ගෙවල් වල තියෙනනේ පුතේ පොඩි වීදුරු කෝප්ප. අද ගෙදර යන්න. හෙට ඉර පායනවා සත්තයි හාමුදුරුවනේ. මේ ටික සති 3ක් කරන්න මං අවුරුද්දට බණ 500කට වැඩියෙන් කියනවා. ඒ හැම තැනමත් කියනවා මම මේකේ ප්‍රතිඵල දන්න හින්දා. කවදාවත් වරදින්නේ නැහැ ජීවිතේ බුද්ධවත පුරුදු වෙන්න. අද ගිහිල්ලා පුතේ ගෙදර පහන තියෙන තැන සුද්ධ කරන්න. බුදු පිළිමේ දෝවණය කරන්න නාවන්න. අද හැන්දෑවේ ඉඳන් පටන් ගන්න. ඔය තේ කහටවක් කරන්න කම්මැලි නම් කහට ටිකක් ගිලම්පසට බුදුහාමුදුරුවන්ට පූජා කරන්න හැන්දෑවට ගාත කියන්න ඕන අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද? විනාඩි 2ක් යයි. මම කියනවට කරන්නකෝ. හොඳට මතක තියාගන්න. හෙට උදේ නැගිටලා අර කෝප්පෙටනේ වතුර ටිකක් දාලා උදේ පාන්දර මගේ බුදුහාමුදුරුවන්ට පම් පූජාව සිද්ධ කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොට විනාඩි 2ක් විතරනේ යන්නේ. සති 3ක් විතර කරන්නකෝ. බොන්න සිගරට් එකේ ඉඳන් නවත්තනවා. විශ්මිතයි. බුද්ධවත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ, වරදින්න දෙන්නේ නැහැ. සැකයි වගේ නම් සති 3ක් කරන්න. අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වදින්නකෝ.
කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියනවට කරන්න. ඔය තාත්තලට ටිකක් ඔය කෙලන එක පැලන එක නවත්තන්න ඕන හොඳේ. හරි ආදරෙන් හරි ඕනකමින් ගෙවල් වල ජීවත් වෙන්න. මම ප්‍රාර්ථනා කරනවා. ඔයත්තන්ට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. ඔයත්තන්ගේ මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය හිතන්නේ කොයි විදිහටද ඔය ජීවිත එලෙසම සමෘද්ධිමත් වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මැදගම නිල්වලාගොඩ ශ්‍රී ඥානින්දාරාමාධිපති මැදගම චන්දාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේගේ පැවිදි ජීවිතය අවුරුදු 28ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද කරනවා. ධර්මදේශනාවේ දායකත්වයේ සෙනවිරත්න පියතුමාගේ අභාවයෙන් අදට යෙදෙන වර්ෂ පූර්ණ පින්කම ඔයත් හරි වාසනාවන්තයි. එතුමන්ගේ දියණිය ඒ WM නවෝදිනී සෙනවිරත්න දියණිය සහායගේ ස්වාමියා වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිලධාරී ශාලික විමලරත්න මහතා ඇතුළු මේකට පුදුම විදියට මහන්සි වෙන්න ඇති. බොහෝ දෙනෙක් උදව් කරන්න ඇති. එක්කහුව වෙන්න ඇති. එක්කහුව වෙලා පින්කම සිද්ධ කරන්න යෙදුනේ. සියලු දෙනාට පින් සිද්ධ වේවා. මේ තරුණ මහත්තුරු මේ රොද බැඳගෙන එන්න ඇවිල්ලා මේ පන්සල් බොහොම සුද්ධ පවිත්‍ර කරන්න දැන් මේ බලන්න මේ සංඝාවාසයේ ඉදිවෙන්නේ. අපේ දේවරතන හාමුදුරුවෝ උන්වහන්සේ හොඳ සත්පුරුෂ මිනිස්සෙක්, කල්යාණ මිත්‍රයෙක්. පින්නතුනේ මේ පන්සල් වල ඉදිකිරීම කියලා කියන්නේ හාමුදුරුවන්ට තනිකර කරන ඒවා හැම නෙමෙයි. ඔව්වගේ කවුද ඉන්නේ? සමහරු ඉන්නව නේද? බයිනෝ නේද? හදනවා ඉවරයක් නැහැ කියලා. මේ පැතිවල නම් එහෙම නැතිද? බොහෝ පැතිවල බයිනෝ වුණාට. හදනවා ඉවරයක් නැහැලු. ඉතින් ඉවරයක් කරන්න ඉක්මනට. ඔය තරුණ මහත්තුරු එක්කහුව වෙන්න. මේ ගමේම ඉන්න මේ සම්බාසුන් නැහලගේ ලයිස්තුවක් හදන්න. 20ක්වත් ඇතිනේ. තරුණෝ ටික එක්කහුව වෙන්න. පින්නතුනේ ශ්‍රමය දන් දෙන්න පුළුවන් කාලේ ශ්‍රමය දන් දෙන්න කවුරු වෙනුවෙන්? සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. මග කුමාරයා සක්විති රජකම ගත්තෙත් ශ්‍රමය දන් දීලා. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය මේ සියලු දෙනාට ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමට ආවගිය උදව් උපකාර කළ ලොක්කුඩා සෑම සියලු දෙනාටම පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. ඔයත් හදු බඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. අපේ මේ තරුණ මහත්තුරුන්ගේ අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න අවශ්‍ය ධෛර්යය අපේ තරුණ උදවියට ලැබේවා. සත්පුරුෂයෝ පමණක් ඉතුරු වෙන්න ඕනේ. දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බණහඬ ආපු අම්මලා තාත්තලා සියලු දෙනාටම කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් හැදෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කවදාවත් අකල් මරණයකට සා පිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් සසරට පාරමිතාවක් වේවා. සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ
සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.